සුබ දවසක් ඔයගොල්ලන්ට සියලු දෙනාටම. අද අපි ඩ්‍රම් ට්‍රක් එකක ස්ටියරින් ජැක් එකක් මේ ගලවලා තියෙන්නේ. ස්ටියරින් ජැක් එක ගලවලා තියෙන්නේ මේක රිපෙයාර් කරන්න. ඉතින් ඔයාලට මම කියා දෙන්න හදන්නේ සාමාන්‍ය අපි සීල් කිට් එකක් කොහොමද දාන්නේ. ඒ වගේම ඒක දාන නිවැරදි ක්‍රමය කොහොමද? ඒ ටික ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් අපි මේ ගලවලා එළියට අරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම දැන් මේක අපි ලූස් කරගෙන තියෙන්නේ. මේක අපි ගලව ගන්නවා. මේ ආකාරයෙන් මේ තියෙන්නේ ඇතුලේ එන ඕරින් එකයි බෑකප් රින් දෙකයි. මෙතන තියෙනවා බෑකප් රින් එකක් සහ මෙතන බෑකප් රින් දෙකයි මේන් සී ප්‍රෙෂර් සීල් එකයි. ඇතුලේ තියෙනවා තව මේක ඕරින් එකක්. මේක තමයි ඉන්ටර්නල් සීල් කිට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා පිට එන සීල් කිට් එක. ආකාරයට ඉදිරියට අරගෙන මේක බලා ගන්න පුළුවන්. මේකෙත් තියෙනවා මෙතන රක් සීල් එක තියෙනවා, මෙතන ප්‍රෙෂර් සීල් එක තියෙනවා, මෙතන තව ප්‍රෙෂර් සීල් එකකුයි බෑකප් සීල් එකකුයි තියෙනවා. ඊට අමතරව මේ තියෙන පිට එන ඕරින් සෙට් එක බෑකප් රින් එක මේ ටික තියෙන්නේ. දැන් අපි මේක සීල් කිට් එක දාන්න කොහොමද කියලා බලාගමු. මේ තියෙන්නේ අපි දැන් මේකේ මේ මෙතන තියෙන ලොක් එකක්. මේ ලොක් එක ගලව ගන්න ඕනේ ඉස්සෙල්ලාම ප්‍රධානම දේ එක. සමහරක් ජැක් වල එමෙ ඉන්නේ ගොඩක් ඒවා ඉන්නේ මේකේ උනාට එහෙම ලොක් එකක් තියෙනවා. ඉතින් අපි මේ ආකාරයෙන් මේක පන්න ගන්නවා. මේකේ ගයිඩ් එකේ මේ බේස් එකේ පැත්ත තමයි ලොක් එකට එන්නේ. මේ පැත්ත ඇතුළට එන්නේ. කියන්නේ ඩස් සීල් එක මේ ගයිඩ් කරන තමයි මේ පුෂර් එක එන්නේ ලොක් එක සහ. ඊට පස්සේ අපි ඩස් සීල් එක පන්න ගමු. මේක ඩොට් සීල් එක ඩබල් සීල් ඇවිල්ලා තියෙන්නේ. මේ පිටින් එන එක මේකට එන එක මේ ආකාරයෙන් ඕම එන්නේ. මේ එකක්. ඊට මේක ඊළඟට මේ සීල් එක එන්නේ. ඒක මේ විදිහට එන්නේ. ඒ කියන්නේ මේකේ පොසිෂන් එක වෙන්නේ මේ දෙක දෙපැත්තට එන්නේ මේ ආකාරයට. දැන් මේ තියෙන්නේ මම සීල් කිට් එක ගලව ගත්තා. මේක තමයි යටින් වෙන ප්‍රෙෂර් ගයිඩ් සීල් එක. මේක එන්නේ මේ විදියට. ඊට පස්සේ ප්‍රෙෂර් සීල් එක වෙන්නේ මේක තියෙනවා. මේක ඔයාලා හොඳට මතක තියාගන්න. හැම වෙලේම ඔයිල් ප්‍රෙෂර් සීල් එකක් දාද්දී මේ පැති දෙකක් තියෙනවා. මේ පැත්තයි මේ පැත්තයි. මේකේ වෙන්නේ හැමතිස්සම ඔයිල් දැන් ඔයිල් පාර ප්‍රෙෂර් වෙන පැත්ත තියෙනවානේ. ඔයිල් පාර ප්‍රෙෂර් වෙනකොට මේ කොලර් එක තියෙන පැත්ත තමයි හැමතිස්සම අපි මේ පැත්තට දාන්නේ. හරි අපි දැන් මේ සීල් කිට් එක ගලවගෙන තියෙන්නේ. මම බලා ගන්න පුළුවන්. මේ සීල් කිට් එක ගලවලා දැන් අපි සෝදගෙන තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ඩස්ට් එකක්වත් මේක තියන්න තුන ඔක්කොම ක්ලියර් කරගන්න ඕනේ. ක්ලීන් වුණාන් පස්සේ තමයි මේක සීල් කිට් එක දාන්නේ. දැන් ඔයාලා අතුරු බලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන් ක්ලීන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ සීල් කිට් එක. මේක ජැක් එකේ පිට නට් එකේ මේ සීල් කිට් එක. මොකද ප්‍රෙෂර් සීල් කිට් එක මේක හොඳයි. ඒ හින්දා අපි ඒ ටික මාරු කරන්නේ නැහැ. ඔයාලට මේ අර මේජර් දැනුමක් ඕන හින්දා තමයි අපි මේක පෙන්නන්නේ කොහොමද මේ සීල් එකක් දාගන්නේ
කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සලා මේක එනවා මේ පොඩි සීල් එක. මේකට බෑකප් කොලර් එකක් සමග තමයි මේක එන්නේ. ඒක මේ තියෙන්නේ මේ බෑකප් කොලර් එක. ඉතින් මේක මේ ආකාරයට තමයි එන්නේ. අපි බලමු මේ කොහමද ඉන්ස්ටෝල් කරගන්න කියලා. මේක එන්න ඕනේ මේ මෙතනට. ඉස්සෙල්ලාම මේක අපි දා ගන්නවා. හැමතිස්සෙම සීල් එකක් දාද්දී අනිවාර්යයෙන්ම කේර්ෆුල් වෙන්න ඕනේ. සීල් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න සීල් එක දාගන්න. මොකද සීල් එක ඩැමේජ් වුණොත් ඒක වැඩක් නැහැ. ඒ කියන්නේ අපහු ඒක ලීක් කරන්න ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම සීල් එක දාද්දී කේර්ෆුල් වෙන්න ඕනේ. ඩැමේජ් වෙන්නේ නැතුව සීල් එක දාගන්න. දැන් අපි ඒක දාගෙන තියෙන මේ සීල් එක වලට වෙනවා කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ඊට පස්සේ සීල් එකට උඩින් එනවා ගයිඩ් සීල් එකක් ගයිඩ් රින් එකක්. මේ රින් එක මේක අපි දා ගන්නවා. ඒ ගයිඩ් රින් එක අර උඩ සීල් එකේ කොලර් එකට ගන්නට වැටෙන්න දා ගන්න ඕනේ. මේ ආකාරයෙන් බලන්න එකත් ගයිඩ් සීල් එක දැල්ලා තියෙන කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊට පස්සේ අපි මේන් සීල් එක දාගන්න. මේ තියෙන මේන් සීල් එක. මේ මේන් සීල් එකත් මේ පැත්තේ ඕරෙන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම හැමතිස්සෙම සීල් එක තෙල් ප්‍රෙෂර් කර එන පැත්තට මේ කොලර් එක පැත්ත දාන්න ඕනේ. ඒ කියන්නේ තෙල් ප්‍රෙෂර් එන පැත්තට මෙහෙම දාන්න නැහැ අපි සීල් එක කවදාවත්. මේ ආකාරයට තමයි සීල් එක දාන්න ඕනේ. ඒ කියන්නේ මේ විදිහට තියෙද්දි මේ පැත්තෙන් තෙල් ප්‍රෙෂර් වෙනවා කියන්නේ අනිවාර්ය සීල් එක මේ ආකාරයට තමයි අපි දා ගන්න ඕනේ. දැන් බලා ගන්න පුළුවන් මේ සීල් එකත් අපි දාගත්ත කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. ඊට පස්සේ මේකට මේ බෑකප් රින් එකක් එනවා. මේක දානවා. දැන් අපි මේ බෑකප් රින් එක දාගමු. දාගත්තා. ඊට පස්සේ මේ තියෙන ඩොට් සීල් එක. අපි දැන් මේ සීල් කිට් එක දාලා තියෙන්නේ. කම්ප්ලීට් දාගෙන තියෙන සීල් කිට් එක. එතකොට මෙතන මොෂර් එක දාලා මේ ලොක් එකක් වෙන ලොක් එකක් දාලා තියෙන්නේ. මෙතන මේ ඕරින් එකත් අපි දාගත්තා. තව දෙයක් තමයි මම මේ ඕරින් එක තියලා මේ තියෙන ඕරින් එක වල
දාන හැටි පෙන්නන්නම්. මේක හැමතිස්සෙම දාද්දි දැන් බෑකප් රින් එකක් දාද්දි අපි බලන්න ඕනේ හැමතිස්සෙම බෑකප් රින් එක කියන්නේ මොකක්ද කියලා. රින් එකට සපෝට් එකට බෑක් එක කියන්නේ රින් එක පිටිපස්සේ තමයි මේ බෑකප් රින් එක හැමතිස්සෙම එන්න ඕනේ. ඒ කියන්නේ මේ ආකාරයට. එතකොට අනිත් දේ තමයි අපි දැන් මෙහෙම රින් එකක් දානවනේ. මෙහෙම රින් එකක් දැම්මයින් පස්සේ මේ රින් එක කැරකෙන්න ඉඩ තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ ආකාරයට මේ රින් එක දැම්මයින් පස්සේ ඒක නියමිත තැනට එන්න මෙහෙම වටයක් දෙකක් මේවා අපි කරකවන්න ඕනේ. එතකොට රින් එක ඇඹරිලා තියෙනවා නම් එයා ගන්නට යාගෙන නියමිත තැනට එනවා. හරි අපි ඉස්සරහට බලමු කොහොමද මේක හයි වෙන්නේ කියලා. දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න තමයි වීඩියෝ කරේ. එහෙනම් සුබ දවසක්. තවත් මේ වගේ එකකින් හමු වෙමු. මම ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලට සුබ දවසක්.